අයිබෝන් යාළුවනේ ඕගොල්ලන්ට සුබ දවසක්. අපි මේ අද බලන්න යන්නේ විශාල කැලයක් මැදට තමයි යන්න හදන්නේ. මේක ඇතුළේ විස සහිත සර්පයෝ වල්ලූරොත් ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ ජීවිත අවදානමක් අරන් තමයි මේකට යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ වගේ බාධක මැදින් තමයි අපි ගමන ගියේ. අපි කැලේට යද්දි මේ මගේ දොළවලුත් හම්බ වුණා. අපි මේ කැලේ කපාගෙන තමයි යන්න හදන්නේ. මේ කැලේ වැඩි වුණොත් අපිට වීඩියෝ එක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කැලේ වැඩි වුණොත් අපි වීඩියෝ එක නවත්තනවා. අපි බලමු මේ ඉදිරියට යන්නේ නැහිද කියලා. දැන්ට නම් මේ තාම කරදරයක් වුණේ නැහැ. අපි මේ ඉස්සරහට ගිහින් බලමු මේ යන්නේ නැහිද කියලා. මේක ජීවිතාවදානම් සහගත ගමනක් වෙන්න හේතුව තමයි මේ කැලේ සත්තු සර්පයෝ ගොඩක් ඉන්නවා කියලා අපිට ආරංචියක් ආවා. අපි මේ ගමන ආවේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන නිසා. ඒක නිසා ඕගොල්ලෝ අපේ channel එක sub කරලා තියාගන්න. අපි මේ යද්දි වෙරළු ගහකුත් හම්බුණා. මේක ගෙඩි පිරලා තියෙනවා. අපි මේකෙන් ගෙඩියක් කඩාගෙන ඉදිරියට යන්න. යාළුවනේ මේ මෙතන ඌරෙකුත් මැරලා තියෙනවා. මේ නටකටු රාශියම බලා ගන්න පුළුවන්. මේ කොඳුනාටයක් තමයි මේ සත්තු අරන් ගිහිල්ලා තමයි මේ ඇටකටු මේ නැති වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කැලේ ගොඩක් වැවිලා. ඒක නිසා අපි හිතපු තැනට යන්න වෙන්නේ නැහැ. ඔයාලට සුබ දවසක්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.